Hi guys. Today also you have joined with Dream English Academy Grammar Series, Grammar Lesson Series, right? Okay. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Dream English Academy එකත් එක්ක බොහොම වටිනා grammar lesson එකක් ඉගෙන ගන්න, right? හරි. ගොඩක් කන්දිරේ ගැටලුවක් තමයි passive voice එක හරියට තේරෙන්නේ නැහැ. Active voice sentence එකක් passive වලට convert කරනකොට, right? So I'll make it more easier. බලමු අපි ගොඩක් ලේසියෙන් ඉගෙන ගමු, right? මේ තමයි active voice format එක. මොකද්ද? කර්තෘපදයේ subject, verb, ක්‍රියාපදයේ object, කර්මය. So මේක තමයි active voice sentence format එක. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක basic format එක, right? ඊළඟට බලන්න passive voice format එක මොකද්ද කියලා. passive voice simple present tense වලට අදාළව ඔන්න අපි මුලින්ම අරන් තිනවා කර්මකාරක වාක්‍යයක කියවෙන්නේ කර්මය ගැන. එහෙනම් object එක මුලට දාලා තියෙනවා. ඊට පස්සේ අපි simple present verb එක තමයි මෙතන ගන්නෙ. ඒ නිසා present verb එකේ be verb form තුන අරන් තියෙනවා. am, is, are. ඊට පස්සේ verb එකේ අපි ගන්නෙ past participle form එක. අතීත කාල කුදන්ත part එක තමයි ගන්න. past participle form එක, right? And then by plus subject. by කියලා කියන්නේ විසින් කියන එක කර්තෘකාරක වාක්‍යයක වගේ නෙමෙයි කර්මකාරක වාක්‍යයක කර්තෘ ගැන වෙනම සඳහනක් කරනවා විසින් කියන පදේ දාලා නේ. මේකේ preposition එකත් එක්ක by එක subject එක දානවා. But remember there is one thing that you have to be aware of. The subject which is in subjective form in this active voice, it becomes passive in the passive voice part, right? Active voice එකේදී කර්තෘපදයේ ඉන්නේ උක්ත ස්වරූපේ by කියලා අපි විසින් කියන පදයක් එක දානකොට ඒක අනුක්ත වෙනවා. ඒතර මෙතන I තිබුණොත් මෙතන by me වෙනවා. මෙතන we තිබුණොත් by us වෙනවා. Right? The other way. අනිත් එක තමයි object එක තියෙන්නේ අනුක්ත ස්වරූපේ active voice sentence එක ඇතුළේ. එයා මුලට ගන්නකොට කර්මකාරක වාක්‍යය මුලට ගන්නකොට එයා මෙයා අනුක්ත එක මෙයා උක්ත බවට පත් වෙනවා. example me තිබුණොත් I වෙනවා. us තිබුණොත් we වෙනවා. them තිබුණොත් they වෙනවා. Right? her තිබුණොත් she වෙනවා. him තිබුණොත් he වෙනවා. Right? So this is a basic format. මේක තමයි basic format. Right? හරි. Now we'll take one example. අපි දැන් example එකක් අරගෙන බලමු. Right. She writes letters. ඇය ලිපි ලියනවා. She writes letters. දැන් මෙන්න subject එක she, verb එක writes, object එක letters, right? So you have to take the object first in the passive voice format. නේද? passive voice format එකේ අපි ඉස්සල්ම ගන්නෙ object එක. මොකක්ද මේකේ object එක? object එක හොයාගන්න ලේසිම ක්‍රමය මොකද්ද? කර්මය හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ක්‍රියාපදයේ ප්‍රශ්න කරන්න ඕනේ. ඊට question the verb. question the verb. ක්‍රියාපදයේ ප්‍රශ්න කරපුවම writes ලියනවා. මොකක්ද? letters ඔන්න ලියුවා. object එක letters කියලා අපි ලියුවා, right? ලියු letters. plural noun. Then you have to put the plural verb. එහෙනම් letters වලට ගැලපෙන්නේ කියන plural verb එක. letters are. ඊට පස්සේ verb එක writes කියලා තියෙනවා. එයාගේ past participle form එක. අතීත කාල කුදන්තය තමයි දාන්නේ. writes කියන එක මොකක්ද පුතේ? write කියන එකේ අතීත කාල කුදන්තය. past participle format එක තමයි written කියන එක. past participle form එක written. එහෙනම් letters are written කියනකොට මෙයාගේ තේරුමක් තියෙනවා. ලිපි ලියනු ලබනවා. ලිපි ලියනු ලබනවා. අපි කතා කරන භාෂාවෙන් කියනකොට ලියුම් ලියනවා කියලා තමයි කියන්නේ. නමුත් ලිපි වලට ක්‍රියාව කරන්න හැකියාවක් නැහැ නේද? ඒ නිසා ලිපි ලියනු ලබනවා. ලිපි ලියනු ලැබේ. letters are written. දැන් කවුරු විසින්ද? මොන by දැම්මා. by subject එක තියෙනවා මෙතන. right? subject එක තමයි she කියන එක. හැබැයි අවුක්තයි එහාට යනකොට අනුක්ත වෙන්න ඕනේ. ඒතර she කියන එකේ අනුක්ත පදේ මොකද්ද? by her. letters are written by her. right? she writes letters. letters are written by her. we'll take another example. තවත් example එකක් ගමු. they blame me. ඔවුන් මට බනිනවා. they blame me. This is the subject. They blame verb and me the object, right? So then we have to take the object first. ඔන්න අපි කර්මයේ මුලට ගන්න. මොකද්ද me? මෙයා අනුක්තයි. දැන් කර්මකාරක වාක්‍යයේ අනිවාර්යෙන් object එක උක්ත කරලා ගන්න. එහෙනම් me කියන එක මොකද වෙන්නේ? I වෙනවා. මේකේ pronouns තිබුණොත් තමයි එහෙම උක්ත කරන්න ඕනේ. pronouns නොවන noun එකක් තිබුණොත් ගැටලුවක් නෑ. You can take it as it is, right? ඒකේ විදිහටම ගන්න පුළුවන්. right? here a pronoun me කියලා තියෙනවා. me එක උක්ත වුණාම I වෙනවා. I ට කරපෙන්නේ මොකද්ද? I am, right? I am. What is the verb here? blame. බනිනවා. blame එකේ past participle form එක තමයි පුතේ මොකද්ද? I am blamed. මට බනිනවා. මට බනිනු ලබනවා, right? මට බනිනවා. I am blamed. I am blamed by විසින්. කවුරු විසින්ද? they තියෙන්නේ. දේක උක්තයි. එහා පැත්තට ගියාම අනුක්තයි. දේකේ අනුක්ත පදේ මොකද්ද පුතේ? them. I am blamed by them. I am blamed by them. මට
ඔවුන් විසින් බනිනු ලබනවා. නැත්නම් මට බනිනු ලබනවා ඔවුන් විසින්. So that is a basic form. Okay, I will take another example, right? So whenever you have two objects in a sentence, එකම වාක්‍යයේ කර්මපද දෙකක් තියෙනකොට අපි කොහොමද මේක පැසිව් වලට හරවන්නේ කියලා බලමු, right? එකම වාක්‍යය තුල කර්මපද දෙකක් තියෙනවා. බලන්න මේ example එක. She gives me a present. ඇය මට තෑග්ගක් දෙනවා. She gives me a present, right? Okay. Now you can question the verb. අපිට ව්‍යාපදේ ප්‍රශ්න කරනවා තමයි පුතේ කර්මපදේ හොයාගන්න පුළුවන්, right? හරි. Gives දෙනවා. Gives what? මොකක්ද දෙන්නේ? A present. තෑග්ගක්. Then gives to whom? කාටද? Me. මට. අනේනම් objects දෙකයි. Objects number 1, objects number 2, right? So we can form the passive voice sentence for those two objects. අපිට ඒ objects දෙකටම හදන්න පුළුවන් passive එක, right? අපි බලමු. We can take the first one. අපි පළවෙනි object එක ගමු. We will take the first object which is very closer to the verb. ක්‍රියාපදේ ළඟම ඉන්න එක තමයි අපි ඉස්සෙල්ලාම ගමු. Me. Me උක්තු නම් මොකද වෙන්නේ පුතේ? I වෙනවනේ. I ට ගැලපෙන්නේ මොකද්ද? I am. I am, then the verb give. Give කියන එකේ past participle form එක මොකද්ද? Given. I am given මට දෙනවා. මට දෙනු ලබනවා. I am given what? මොකක්ද දෙන්නේ? I am given a present. මට තෑග්ගක් දෙනු ලබනවා. I am given a present by කවුරු විසින්ද? She තියෙන්නේ. යා උක්තයි. අනුක්තු නම් මොකද්ද? Her වෙනවා. I am given a present by her. මට තෑග්ගක් දෙනු ලබනවා ඇය විසින්. ඒ පළවෙනි object එකට, right? Okay, you can take the second object. And then the දෙවෙනි object එක අපි ගන්නවා. දෙවෙනි කර්මපදේ, right? Present ගන්න. ඒතරේ පටන් යන්නේ යාගේ. A present තෑග්ගක් ඔන්න යාට අදාළ verb එක is. A present is given තෑග්ගක් දෙනු ලබනවා. A present is given කාටද දෙනු ලබන්නේ? මට. දැන් පුතේ අපිට past participle form එකත් එක්ක direct object එක දාන්න බෑ. ඒ නිසා අපි to දාලා තමයි me කියලා ලියන්නේ. Right? A present is given to me. තෑග්ගක් දෙනු ලබනවා මට. කවුද? By කවුරු විසින්ද? By she එකේ අනුක්ත පදේ ඉස්සර වගේමයි her වෙනවා. Right? Okay, now look at the active voice sentence. She gives me a present. Then how you have converted it into passive form? Object number 1, I am given a present by her. මට තෑග්ගක් දෙනු ලබනවා ඇය විසින්. ඒක පළවෙනි object එකට අදාළව ගත්තා. And have a look at the second object. A present, right? ඔන්න මොකක්ද දෙන්නේ? present එකක්. ඔන්න ඒතර අපි හොයාගත්ත object එක. A present singular form. ඒ නිසා a present is given past participle form. තෑග්ගක් දෙනු ලබනවා to me මට. කවුද? කවුරු විසින්ද? by her ඇය විසින්, right? එහෙනම් objects දෙකක් තියෙන වෙලාවක අපිට පුළුවන් objects දෙකටම අදාළව passive format එක හදාගන්න. passive sentence එක හදාගන්න. අන්න එතෙන්දී පුතාලා exam එකට ලියනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ passive voice එක මාරු කරනකොට objects දෙකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම verb එක ළඟම තියෙන object එක තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ verb එක ළඟම ඉන්න එක තමයි me කියන එක. ඒතකොට me කියන එක ගත්තාම ඔයාලට to කියන preposition එකක් දාලා මේක පැටලෙන්න ඕන අවශ්‍ය නැති නිසා. Right? I hope you really understood what I have taught here, right? මම හිතනවා මම මෙතෙන් දැන් ඔයාලට කියලා දුන්න සරල උදාහරණ කීපෙම හොඳට තේරුණා කියලා. Right? Okay. Okay guys, then I'm going to wind up my session, right? ඔන්න දැන් මම session එක අවසන් කරන්න යන්නේ. ඒතර ඔයාලට මේ වටිනා වීඩියෝ එකකින් පැහැදිලි වුණා සරලව කොහොමද passive voice එක ඉගෙන ගන්න කියලා. තවත් advanced එක ඉගෙන ගන්න ඕනේ නම් තව උදාහරණ සහිතව මට පුළුවන් තවත් වීඩියෝ එකක් ඔයාලා වෙනින් යොමු කරන්න. ඔයාලා පල්ලෙහින් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක බැලුවට පස්සේ මෙවැනි තවත් ව්‍යාකරණ පාඩම් ඔයාලට තේරුම් ගන්න අපහසුව තියෙනවා නම් බොහොම සරලව අපි ඉගෙන ගමු grammar මාත් එක්ක, right? Dream English Academy එකේ තවත් මෙවැනි ලස්සන වීඩියෝ එකක් එක්ක ආයෙත් හමුවෙමු. Bye guys.